ඉතින් ඉම්පෝට් බෑන්ඩ් එක ඉවරුණත් එක්කම හීරෝ බ්‍රෑන්ඩ් එක අපෝ ලංකාවේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ආස කරන මොඩල්ස් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට හංක් එක වගේ ඕගොල්ලෝ ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වෙච්ච බයික් එකක්. ඉතින් අපි බලමු අද බයික්ස් හතරක් ලොන්ච් වෙනවා. මොනවද හීරෝලාගේ අද ලොන්ච් වෙන්නේ කියලා. මම ඉන්නේ සිනමන් ලයිෆ් එකේ. ඉතින් අපි අතලට ගිහිල්ලා බලමු වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි බලමු ඕගොල්ලන්ගේ පරණ එක්ස්පීරියන්ස් ආපහු ගන්න පුළුවන්ද මේ බයික්ස් එක්ක. මොනවද එන අලුතෙන් එන මොඩල්ස් මේ වගේ හැම දෙයක්ම අද වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මේක ෂෝට් එක තියෙනවා. මොඩහබ් TikTok Facebook Instagram වල එකත් ගිහලා like කරන්න අනිවාර්යයෙන්ම share කරන්න මතක කරන්න එපා. ඒත් එක්කම channel එක subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. Or someone who simply appreciates the freedom and joy of two wheelers. Deluxe එකේ අපිට දෙන්න පුළුවන් ප්‍රයිස් එක මොකක්ද කියලා බලමු. මෙන්න තියෙන ප්‍රයිස් එක මොකක්ද කියලා. ලක්ෂ 50,000යි ඉස්සලම ඇවිල්ලා තියෙන ප්‍රයිස් එක. මොකක් හරි අදහසක් තියෙනවා ප්‍රයිස් එක ගැන. නැත්නම් මේක තව සර්ප්‍රයිස් එකක් තියෙන්නත් පුළුවන්. මම හිතන්නේ ප්‍රයිස් එක මති තව වැඩි වෙන්නයි ඕනේ කියලා. බලමු මොකක්ද ඊළඟට එන chance එක අපිට කියලා. HF Deluxe 100cc එක 5,70,900යි. ඔබට හිතා ගන්න බැරි අපි ප්‍රයිස් එකක් දෙනවා. මාර්කට් එකේ උඩට ප්ලේ කරන්න පුළුවන් විදිහට. බලමු අපි ඇත්තටම වෙන්න පුළුවන් ප්‍රයිස් එක මොකක්ද කියලා. ඊළඟ ප්‍රයිස් එක ඒක වෙයිද කියලා. ලක්ෂ 9,900යි. මම හිතනවා මේ ප්‍රයිස් එක ගැන ඔයගොල්ලන්ට කොහොමද කොන්ෆිඩන්ස් එකක් ඇවිල්ලා තියෙනවද? Manufacture and assemble with value addition Hero motorcycles in Sri Lanka. ඉතින් ඔන්න විදිහට තමයි හීරෝලාගේ අලුත්ම බයික් සීරීස් එක ලොන්ච් උනේ. ඉතින් මම ළඟට යනවා. ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා HF Deluxe එක. ඒත් එක්කම Zoom කියන ස්කූටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ටිකක් ස්ටයිලිෂ් ඩිසයින් එකක් අපි ඉස්සරහට රිවිව්ස් වලදී කතා කරමු. ඒත් එක්කම අපිට හම්බ වෙනවා Extreme 125R එක. ඒත් එක්කම හංක් එක. ඉතින් හංක් කියන්නේ ගොඩක් අය අතර ජනප්‍රිය බයික් එකක්. ඔන්න ආපහු ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ ගැන තව කතා කරන්න කලින් අපිට ටෙස්ට් රන් ඒරියා එකක් රෙඩි වෙලා තියෙනවා. අපි යන් එතනට එනවා. ඉතින් හංක් එක කියන්නේ ඕගොල්ලන්ට ඇත්තටම ගොඩක් හුරු පුරුදු ජනප්‍රිය බයික් එකක්. ඉතින් ඒකත් මේ වෙනකොට ලොන්ච් වෙලා තියෙනවා. ඉතින් අනික් Zoom කියන ස්කූටර් එකත් ගොඩක් ස්ටයිලිෂ් ඩිසයින් එකක් තියෙනවා වගේම ඩිලක්ස් එක ඒ වගේම 125 එක්ස්ට්‍රීම් එක මේ දෙකත් මම හිතනවා ඒක වෙයි තියෙන ප්‍රයිස් උත් එක්ක ඔයගොල්ලෝ ප්‍රයිස් දකින්න නැති. ඉතින් ප්‍රයිස් උත් එක්ක ඔයගොල්ලන්ට පොඩ්ඩක් ආසාවක් ඇති වෙයි කියලා. ඉතින් මම ටෙස්ට් රන් එකකට යනවා. අපි ටෙස්ට් රන් එකට ගිහිල්ලා බලමු මොන වගේද මේ බයික්ස් වල එක්ස්පීරියන්ස් එක. අපිට ස්කූටර් එකක් තියෙනවා. දැන් අපි අනික ස්කූටර්ස් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. අනික බයික්ස් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒවත් එක්ක අපි බලමු.
ඉතින් බයික් මොඩල්ස් 4ක් මම කලින් කිව්වා වගේම රිලීස් වුණා. ඉතින් මම Zoom ස්කූටර් එක ගත්තා. මේකේ තියෙන ස්ටයිලිෂ් ඩිසයින් එකත් එක්ක මට පොඩ්ඩක් මේක රයිඩ් කරලා බලන්න ආසයි දුණා. අපිට ටෙස්ට් රන් ඒරියා එකක් වෙනවා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් යන්නේ රවුමා. බයික් එක අතර ගත්ත ගමන් මට මේ බයික් එකේ ලොකු වේට් එකක් දැනෙන්නේ නැහැ. මම හිතන්නේ අර ස්ටැබිලිටි එක හොඳටම තියෙන හින්දා මට ගොඩක් පහසුවෙන් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ටිකක් හයි ස්පීඩ් වුණත් ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් ස්කූටර් එකකින් ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ ස්කූටර් එකේ අපිට අවශ්‍ය වෙන ස්ටැබිලිටි එක. අපි සාමාන්‍යයෙන් ස්කූටර්ස් පොඩි දුරවල් වලට තමයි යූස් කරන්නේ. එහෙම නැත්නම් ස්කූටර්ස් දුර යන අයත් ඉන්නවා. හැබැයි අපි ස්කූටර්ස් යූස් කරන්නේ ගොඩක් දුරට අපි ඩේ ටු ඩේ වැඩවලට. ඉතින් ඒකට මැච් වෙන විදිහේ ගොඩක් හොඳ ස්ටැබිලිටි එකක් තියෙනවා කියලා නේද? විශේෂයෙන්ම ගොඩක් අය ටවුන් වල වගේ තමයි මේක යූස් කරන්නේ. ඒකට පොඩි තැන් වලින් දාලා ගොඩක් පහසුවෙන් යන්න පුළුවන් කියන එක තමයි අයිඩියා එක. ඉතින් ඊට අමතරව කලින් කිව්වා වගේම මේකේ HF Deluxe එක Hero launch වුණා. ඒත් එක්කම Extreme 125R එක ඒත් එක්කම Hank ඔයගලන්ගේ ජනප්‍රියම බයික් එක Hank 160R එකත් launch වෙලා තියෙනවා. ඉතින් අපි වැඩි දුර හිස්තරේ නම් ඒකට කතා කරමු. ඉතින් Extreme 125R එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් බයික් එක ඩිසයින් එක ගැන කතා කරද්දී මේක ටිකක් අරක වගේ. එහෙම නැත්නම් අර බයික් එක වගේ කියලා අපි කියනවනේ. හැබැයි මේකේ පොඩි යුනික් ඩිසයින් එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේකේ 125cc එන්ජින් එක සහ 4 ස්පීඩ් ට්‍රාන්ස්මිෂන් එකත් එක්ක තමයි එන්නේ. ඉතින් ඊට අමතරව මේකේ ෆියල් කන්සම්ප්ෂන් එකත් එක්ක අපිට මේකේ 10 ලීටර් කැපැසිටි එකක් තියෙන හින්දා ගොඩක් හොඳ ක්‍රූසින් රේන්ජ් එකක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න විදිහට තමයි Hero launch එක අද Cinnamon Life එකේ උනේ. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට මේකේ review එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බයික්ස් ඔක්කොගේම reviews ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලද්දී ඔයා Hero එකක් ඕන් කරනවා නම් යූස් කරලා තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස දාන්න. මොකද ඉස්සරහට බයික් එකක් ගන්න ඉන්න අයට Hero එකක් යූස් කරන්න සිලෙක්ට් කරගෙන ඉන්න අයට ඒක වැදගත් වෙනවා. ඉතින් මේකේ ෂෝට් එක එහෙම නැත්නම් මේ ලොන්ච් එකේ ෂෝට් එක දෙනවා මොඩහබ් TikTok Facebook Instagram වල ගිහිල්ලා ඒකත් ලයික් කරන්න ෂෙයා කරන්න ඩවුන්ලෝඩ් කරලා ස්ටෝරි එකක් දාන්න මතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් මට හම්බෙමු.